අයිබෝවන් විනිස්්ජානක එකතු වෙන ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල ඒ කියන්නේ 2025 ජූනි මාසේ පළවෙනිද දෙවෙනිදා ඉවරයි. මේ කාලේ වෛරස් රෝග පැතිරෙමින් පවතිනවයි කියන එක නොරහසක්. ඉතින් ගොඩාක් දෙනෙක් මේ වැටකොළුයි පතෝලයි නම් කන්න ආස නැහැ. ඒ වුණාට ඔයාලා දන්නවද ප්‍රතිශක්තිකරණය වැඩිම එළවලු වර්ග දෙකක් තමයි වැටකොළු සහ පතෝල කියන්නේ. ඉතින් අපි වැඩි කතා නොකර මේකෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැන දැන් කතා කරමු. ඉතින් වෛරස් රෝග පැතිරෙමින් පවතින මේ කාලයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට තෝරාගත යුතුම ආහාරයක් තමයි වැටකොළු සහ පතෝල. බොහෝ දෙනෙක් ලෙඩ කෑම කියලා තමයි හංවඩු ගහලා තියෙන්නේ. ඒ වුණාට මෙම ආහාර වර්ග දෙකෙහිම විටමින් B, විටමින් C, සෙන්, යකඩ, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් වැනි බොහෝ පෝෂකයන් අඩංගු වෙනවා. මෙමගින් ශරීරයට ලැබෙන වාසි කියලා නිම කරන්න බෑ. ඉතින් දැන් බලමු අපි මොනවද ඒ ශරීරයට ලැබෙන වාසි කියලා. අපි ආහාරයක් ගන්න ඕන හරිනම් ඖෂධයක් විදිහට. ඉතින් ඒකත් හිතේ තියාගෙන මෙන්න මේ වගේ වාසි රාශියක් ලැබෙනවා. වාතය පිත සමනය කරනවා, පහසුවෙන් දිරවනවා, උදරයේ පණුවන් නසනවා, දුර්වල ශරීරයට ඉතා විශාල වශයෙන් ශක්තියක් ලබලා දෙනවා. මලබද්ධයට හා මුත්‍රා දැවිල්ලට ගුණයි. ඒ විතරක් නෙමේ ලේ පිරිසිදු කරනවා. වෛරස් ආසාදන රෝගවලින් බේරෙන්නට හැකි ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබලා දෙනවා. ඒක තමයි අපිට මේ කාලේ අත්‍යවශ්‍යම දේ. ඒත් එක්කම ආම්ල පිත්ත රෝගයටත් ගොඩාක් ගුණයි. මේවා කෑවහම ගොඩාක් හොඳින් බඩගිනි ඇති වෙනවා. ඒක හින්දා ආහාර ජීර්ණයට උදව් වෙනවා. වැඩිපුර ජලය අඩංගු නිසා ශරීර විජනනය නොවෙනවා. විජලනය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ හෘද රෝගීන්ට රුධිර ගමනාගමනය ඇති කර අධිරුධිර පීඩනය අඩු කරනවා. ඉතින් මෙවැනි වටිනා ගුණ සහිත ආහාර අපි සතියට දෙපාරක්වත් ගන්නව නම් ගොඩාක් ලෙඩ රෝග වලින් ඔයාලට ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. අපි ඕනම වෙලාවක ආහාරයක් ගන්නත් ඕන ඖෂධයක් වශයෙන්. ඉතින් මේ ඊටමත් වටින එළවලු වර්ග දෙක ඔයාලා හංවඩු ගහන්න එපා ලෙඩ කෑම කියලා. මේක ලෙඩ කෑමක් නෙවෙයි. මේක හොඳම හොඳ කෑම වර්ගයක්. සතියට දෙපාරක්වත් මේ වැටකොළු සහ පතෝල කියන ආහාර වර්ග දෙක ඔයාලා පරිභෝජනය කරන්න. ඒ මතක් කිරීමත් කරලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි.